සාකොප්ටික් මේන්ජ් එහෙම නැත්නම් කටුව කනවා කියලා කියන්නේ ඔයාලා දැකලා ඇති ගොඩක් බල්ලොන්ගේ තුවාල හැදිලා වගේ තියෙනවා. බූල් ගැලවිලා ගිහිල්ලා හැම පෑදිලා තුවාල හැදිලා තියෙනවා. මේක හදන්නේ පොඩි පරපෝෂිතේ. අපේ ඇහැට පේන්නේ නැති පොඩි පරපෝෂිතේ ඔයාලගේ බල්ලන්ගේ ඇඟ ඇතුළට ගිහිල්ලා එයාලගේ රෝම ගස්වල මුල කනවා. එතකොට එයාලගේ රෝම කූප කියන්නේ බූල් ගස් ගැලවිලා වැටෙනවා. එතකොට මෙයාලා ගිහිල්ලා මෙතන කන හින්දා ඒක පැසිල්ලක් හැදෙනවා එයාලගේ සුරතලාට. ඒකයි එයා ගොඩක් කසන්නේ. එතකොට මේකට මොනවද දෙන්න හොඳ බෙහෙත්? අපි බහුලවම භාවිතා කරන්නේ මේකට ඉන්ජෙක්ෂන් එකක්. ඒත් එක්කම ආලේපන වර්ග කැසීම අඩු කරන්න බොන බෙහෙත් වර්ගත් යන්න පුළුවන්. එතකොට මේකේ ඉන්ජෙක්ෂන්ස් දෙකක් අපි මූලිකවම දෙනවා. පළවෙනි එක දීලා පළවෙනි එක දෙන්නේ ඇඟේ ඉන්න සත්තු සේරම ඇඟෙන් ඉවත් වෙන්න. එතකොට දෙවෙනි එකත් ඒ නියමිත දවස් ගානෙන් ලබා දෙන්න ඕනේ. මොකද දෙවෙනි ඉන්ජෙක්ෂන් එක දෙන්නේ ඇඟේ ඒ සතාගේ බිත්තර කීටයෝ මොනවා හරි ඉතුරු වෙලා හිටියොත් එයාලට තමයි දවස් 10කින් දෙවෙනි ඉන්ජෙක්ෂන් එක දෙන්නේ. එතකොට පළවෙනි ඉන්ජෙක්ෂන් එක විතරක් දීලා මදි. දෙවෙනි එකත් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. එතකොට මේකත් එක්කම සපෝටිව් විදිහට කැසීම අඩු කරන්න දෙන බෙහෙත් වර්ග තියෙනවා. ඒවා බොන්න දෙනවා අධිකව කසන එක්කෙනෙක්ට නම්. ඒත් එක්කම එලියන් ගාන ආලේපන වර්ග තියෙනවා. ක්‍රීම් වර්ග තියෙනවා. වතුරේ දිය කරලා ගාන බෙහෙත් තියෙනවා. මේවා ඔක්කොම එකට ගියොත් තමයි මේ ලෙඩේ සනීප කරගන්න පුළුවන්. හැබැයි බෙහෙත් ගන්න අතරතුර තව ඔයාලා ගෙදරදී කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ඉන්ජෙක්ෂන්ස් දෙනකොට මෙයාගේ ඇඟෙන් මේ ලෙඩේ හදන සතා එළියට ගියාට මේ පරපෝෂිතය අනිත් තැන්වල රැඳිලා තියෙන්න පුළුවන්. විශේෂයෙන් මෙයා ඉන්න කූඩුවේ එයාට නිදා ගන්න දාලා තියෙන කාපට්ස් වල එයා දැන් පුටුවක ඉන්නවා නම් සෝෆා එකක ඉන්නවා නම් ඒ වගේ. දැන් හිතන්නකෝ එයා ගේ ඇතුලේ දොර රෙදිවල ඇතිල්ලීගෙන එහාට මෙහාට යනවා කියලා. ඒ තැන්වල පවා මේ රෑෂක හදන එක්කෙනා රැඳෙන්න පුළුවන්. එතකොට ඒ දේවලුත් හොඳට සැරට කෙමිකල් එකක් දාලා අඩුම සතියකට දෙසරයක්වත් හොඳට සෝදලා පිරිසිදු කරන්න ඕනේ. නැත්තම් මේ බෙහෙත් කෝස් එක ඉවර වෙනකොට එයාට ආයෙත් ඒ ලෙඩේ හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ බෙහෙත් අපි ලබා දුන්නට පස්සේ ආයෙත් එයා ඒ ලෙඩේ තියෙන සතෙක් එක්ක සෙල්ලම් කරන්න ගියොත් එයත් එක්ක ඇවිදින්න ගියොත් ආයෙත් එයාට ලෙඩේ බෝ වෙන්න පුළුවන්.